කොහොමද ඔයාලට ඔන්න පොසොන් පොහොය දවසේ ලස්සන වීඩියෝ එකක් අරන් අදත් මං ආවා. අද උදෑසනින්ම ලස්සනට ලෑස්ති වෙලා අපි මේ ආවේ ගමේ විහාරස්ථානයේ සීල සමාදානයේ යෙදෙන උපාසක අම්මලාට තාත්තලාට හීල් දානය ලබා දීම සඳහායි. අපි ඉන්දියාප්පයි අලහොදී එක්ක සම්බෝල තමයි අරගෙන ආවේ. අම්මලා දානමය කටයුතු කරන අතරතුරේ අපි මල් පූජා කරන්න තමයි මේ ආවේ. අපේ සෙනුගේ නැන්දිලා තමයි මේ ඉන්නේ. එයාලා ඉතින් කොහෙ ගියත් හොයන්නේ සෙල්ලම් කරන්න තමයි. පුංචි ළමයි එහෙම තමයි ඉතින්. මේ උපාසක අම්මලා අතරේ මගේ ආච්චි අම්මත් ඉන්නවා. එයත් එක්කත් කතා කරලා බෝමලුවත් ටිකක් පිරිසිදු කරලා අපි දැන් මේ ගෙදර යන්න තමයි හදන්නේ. ඔන්න ඒ අතරේ උපාසක අම්මලා දැහැත් විට වළඳන්න තමයි මේ හදන්නේ. බලන්නකෝ බෝමලුවයි විහාරගෙයි පේන ලස්සන. අපේ සෙනූ බබා නංගියවත් වඩාගෙන නැන්දිලට පේන්න හරියට කෝලම් කරනවා. මටත් ඉතින් හිනා. චූටි විතෝ බබාට ඔන්න ටිකකින් කුක්කු බඩගින්නකුත් ඇවිල්ලා ඈනුම් මරිනවා හොඳටම. ගෙදර යමු කියලා කිව්වට ගෙදර යන්න කලින් චූටි යාළුවෙක් බලන්න තමයි මේ නැන්දිලා එක්ක සෙනු ඇවිත් තියෙන්නේ. මාත් එයාලත් එක්කම ඇවිල්ලා මෙන්න මේ පුංචි යාළුවවත් බලලා සෙනුට කාමරංග ගෙඩියකුත් ඕනේ කිව්වට පස්සේ එයාට කාමරංග ගෙඩියකුත් කඩලා දීලා නැන්දිලටත් කඩලා දීලා දැන් ඉතින් ගෙදර යන්න තමයි පිටත් වෙන්න හදන්නේ. අපි ගෙදර ගිහින් ලෑස්ති වෙලා පඬුවස්නුවර රාජධානිය බලන්න තමයි මේ ආවේ. පඬුවස්නුවර රාජධානියට යන මාර්ගය තමයි මේ ඔයාලට පේන්න තියෙන්නේ. මේ මාර්ගයෙන් තමයි පඬුවස්නුවර පන්සලට යන්නේ. හරිම සෙනග ළමයි. කඩනම් ගොඩාරියක් දාලා තිබ්බා. වෙනදට මේ පන්සලේ තමයි පඬුවස්නුවර තොරණ පිහිටලා තියෙන්නේ. මේ පාර නම් නැති කතාවක් තමයි අපිට ආරංචි වුණේ. වෙන ස්ථානයක තොරණ සවි කරලා කියලා තමයි ගොඩක් අය නම් කිව්වේ. අපේ අම්මා ඉන්නකන් ළමයි සෙනු බබාගෙන් නම් කිසිම කරදරයක් නැහැ. එයා ඉතින් සෙනු බබාව අරගෙන යනවා. පන්සලට යන මාර්ගයේ මෙන්න මේ වගේ නටබුන් පවතින ගොඩනැගිලි ගොඩාරියක් තියෙනවා. ඒ අස්සේ සෙල්ලම් කරන්න තැනකුත් සෙනු බබා දැකලා චුට්ටක් කරදර කරා ඉතින් එතෙන්ට ගිහින් සෙල්ලම් කරන්න යමු කියලා. පන්සලේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වෙනකොට මේ වගේ විස්තරාත්මක බෝඩ් සවි කරලා තියෙනවා. ඒ වගේ අපි නොදන්න බොහෝ තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මා ටිකක් ඒවා කියෙව්වා. මේ බෝඩ් කියවන ගමන් ටිකක් ඉස්සරහට යන්කො අපි මේ පන්සලේ ලස්සන බලන්න. එන්නකො ඉතින් මාත් එක්ක යන්න.
මේ බෝමළුවේ තියෙන දේවල් ගැන පුංචි විස්තරයක් ඔයාලට කියන්නද මං. හැබැයි පොතක තිබුණු විදිහට තමයි මං ඔයාලට ඒ විස්තරේ කියන්නේ. ඔන්න අහගන්නකෝ. පබ්බතාරාම වලින් සමන්විත ආරාම සංකීර්ණ ශිලාලේඛන වාරි තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද පැරැණි සාධක සහිත නෂ්ටාවශේෂ වූ පුරාණ වැව්, ටැම් ලිපි, පිට විහාරය හා දළදා මාලිගාව ලෙස හඳුන්වන ගොඩනැගිල්ල පඬුවස් නුවර පුරාවිද්‍යාත්මක අගය වර්ධනය වීම කෙරෙහි බලපාලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඒ පොතේ සඳහන් වෙලා තිබෙන්නේ. මෙන්න මේ ඔයාලා දකින චෛත්‍ය, බෝධිය, මේ දේවාලය, ඔන්න ඔය දේවල් ගැන තමයි මේ පුංචි විස්තරේ තිබුණේ. බලන්නකෝ ඒ වගේ නිර්මාණාත්මක බව. මෙන්න මේ ඔයාලට පේන්න තියෙන එක්ටැම්ගේ ගැන මම පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. පුස්තකයක සඳහන් කරලා තිබුණු ආකාරයට ජනප්‍රවාදයට අනුව පඬුවස්දේව රජුගේ දියණිය වූ උම්මාද චිත්‍රාසිර කර තැබූ එක්ටැම්ගෙය පඬුවස් නුවර පුරාවිද්‍යා පරිශ්‍රයේ පිහිටි වලයාකාර ඉදිකිරීම් වශයෙන් සැලකේ. මෙම ස්ථානයේ මෙතෙක් සිදු කරන ලද පුරාවිද්‍යා පර්යේෂණවලට අනුව ක්‍රිස්තු වර්ෂ 12 වන සියවසට අයත් බවත්, එය පරාක්‍රමබාහු රජු පදවි ප්‍රාප්තියේ දිවුරුම් දීම සඳහා භාවිතා කරන ලද ස්ථානයේ චක්‍රාවාල කෝට්ටයක් ලෙස මහාචාර්ය සෙරණත් පරණවිතාන විසින් හඳුන්වා දී ඇත. දියාගල, ප්‍රාකාර බැම්ම හා රජ මාලිගාව යන ගොඩනැගිලි වලින් සමන්විත මෙම පරිශ්‍රය මෙරට ශ්‍රේෂිත ඓතිහාසික රජමාලිගා 14 අතරින් ප්‍රධාන ලෙස හඳුනාගත හැකිය. ගඩොලුමය ඉදිකිරීම් වලින් සමන්විත මෙම මාලිගා පරිශ්‍රයද 12 වන සියවසට අයත් වේ. ඔන්න ඔය විදිහට තමයි කෙටියෙන්ම මේ රාජධානිය ගැන සඳහන් කරලා තියෙන්නේ. මේ වගේ ගමනක් ආපුවම ඉතින් මට නම් නෙවෙයි. බබාලා දෙන්නගෙන්ම කරදරේ තියෙන්නේ මගේ අම්මට තමයි. එයා ඉන්නකම් මගේ ජීවිතේ මං හරි ලස්සනට දරුවොත් එක්ක ගෙවනවා. මේ ගමනට මගේ හස්බන්ඩ් සහභාගී නොවුනේ. එයාට ටිකක් අසනීපයි. එයා ඉතින් අපි එනකම් වාහනයට වෙලා ඉන්නම් කිව්වා. මම අම්මයි අප්පච්චි ඉන්න හින්දා බබාලා දෙන්නත් එක්ක මේ ගමනට ඉතින් සහභාගී වුණා. ඔන්න ඔය විදියට තමයි අපි අද දවසේ ගෙවලා නිම කරේ. පේනවනේ සෙනු බබා අම්මිගේ අතින් අල්ලන යන ලස්සන. එයාට ඉතින් අම්මම නැතුවත් බෑ, අම්මි නැතුවත් බෑ. ඉතින් යාළුවනේ මේ ඉන්නේ මගේ අම්මයි අප්පච්චි. ඉතින් යාළුවනේ අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. හැමෝටම තෙරුවන් සරණයි. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්න ඉක්මනටම එන්නම්. ගිහින් එන්නම්. බයි.